අද මගේ පැමිණිල්ලට වස්තු විෂය වුණේ 2011 වර්ෂයේ සිට 2014 දක්වා අවස්ථා 6කදී ලංකාවට ගල් අඟුරු ගෙනාපු සිද්ධියක් පිළිබඳව. මේ අවස්ථා 6ටම කිසිම ටෙන්ඩර් කැඳවීමක් කරලා නැහැ. කිසිම කැබිනට් අනුමැතියක් කරලා නැහැ. ගල් අඟුරු අවස්ථා 6කදී ලංකාවට ගෙනල්ලා තියෙනවා. ඒ ගල් අඟුරු ප්‍රමාණය කිව්වොත් මෙට්‍රික් ටොන් ලක්ෂ 5කට වැඩි. මේ මෙට්‍රික් ටොන් ලක්ෂ 5කට වැඩි ගල් අඟුරු වල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 52කට වැඩි. ඒ කාලේ රේට් එක අනුව බැලුවොත් මේකේ වටිනාකම රුපියල් කෝටි 670කට වැඩි. ඒ කාලේ බලශක්තිය පිළිබඳ අමාත්‍ය ධූරයේ දැරලා තිබෙනවා දෙදෙනෙක්, පාටලි චම්පික රණවක මහතා සහ පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය. ඔවුන්ගේ දූර කාලෙදී තමයි මේක සිදු වෙලා තියෙන්නේ. මෙහිදී යම්කිසි වංචාවක්, දූෂණයක් සිදු වෙලා තියෙනවා නම් ඒ පිළිබඳව සොයන්නට කියලා තමයි ජනාධිපති කොමිසමේ ලේකම්තුමාට මම පැමිණිල්ල බාර දුන්නා. ඔව් අපි දන්නවා, රටම දන්නවා මේ ගල් අඟුරු සම්බන්ධ සිද්ධිය මත වුණාම විපක්ෂයෙන් තමයි චෝදනා කරේ ගල් අඟුරු හොරකම කියන වචනේ ඒගොල්ලෝ පාවිච්චි කරා. මට මතකයි පාර්ලිමේන්තුවේදී හිතවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහත්මයා විවාදයකදී සඳහන් කරා මේ ගල් අඟුරු සම්බන්ධයෙන් මුදල් ලැබුණා කුමාර ජයකොඩි ඇමතිතුමාගේ නැන්දනියගේ ගිණුමකට හෝමගම මුදල් ලැබුණා කියලා කිව්වා. ඉතින් ඒ වගේ තොරතුරු තියෙනවා නම් ගල් අඟුරු වංචාවක්, හොරකමක් පිළිබඳ තොරතුරු තියෙනවා නම් මම අද දැනගත්ත ලේකම්තුමාගෙන් මේ කොමිසම මැයි 22 වෙනි දින දක්වා මහජන පැමිණිලි බාර ගන්නවා. ලංකාවේ ඕනම කෙනෙකුට පුළුවනි ගල් අඟුරු සම්බන්ධ සිද්ධි පිළිබඳව, වංචා දූෂණ පිළිබඳ සැකසහිත ඕනම අවස්ථාවක් පිළිබඳව මෙතනට වෙලා පැමිණිල්ලක් කරන්න සාධාරණ විභාගයක් වෙයි කියලා අපි විශ්වාස තියාගෙන බලාගෙන ඉන්න. ගල් අඟුරු බාලයි නම් කරන්න තියෙන්නේ තැන තැන මාධ්‍ය සාකච්ඡා තියෙන එකවත්, ආණ්ඩුවට චෝදනා කරන එකවත් නෙමෙයි කරන්න තියෙන්නේ. මෙන්න විවෘත අවකාශයක් තියෙනවා. ආරාධනා කරනවා සියලුම දෙනාට ඔබ ළඟ තියෙන තොරතුරු අරන් ඇවිල්ලා බාර දෙන්න, ලිඛිත පැමිණිල්ලක් බාර දෙන්න. එතකොට පුළුවන් යුක්තිය ඉෂ්ට වෙන්න. ඉෂ්ට කරන්න.